සියලු දෙනාම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වීඩියෝ එකට subscribe button එක add කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා Play Store app එකට ගිහිල්ලා KineMaster කියන app එක download කරගන්න ඕන. මම නම් download කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද KineMaster app එක download කරගන්නේ කියලා. ඇසිපිය විල්ලක් ගානේ මැවුනා ඔය රූපේ රිදෙනා හිතායේ පාරා ඔබ රැවටිල්ලක් දයිනේ. මම ඩවුන්ලෝඩ් කරගත්ත KineMaster app එකම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ app එක ඕපන් කරගත්තාම ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් පෙනෙයි. create new කියලා තියෙන තැඹිලි පාට කොටුව ටච් කරගන්න. ඔයා YouTube වීඩියෝ එකක් කරනවා නම් 19.9 කියන එක තෝරගෙන create කියලා ඔබන්න. එතකොට ඔයා මේ වගේ ස්ක්‍රීන් එකකට වැටෙයි. ඊට පස්සේ ඔයාට කැමති වීඩියෝ දෙකක් ඇඩ් කරගන්න. වීඩියෝ දෙකම දාගෙන ඉවරලා අයිනේ තියෙන කතර මාක් එක ඔබලා එළියට යන්න. එතන තියෙන layer කියන එක ටච් කරලා මීඩියා එකට ගිහිල්ලා ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත green screen එක ඇඩ් කරගන්න. අපි දාගත්ත වීඩියෝ එක ප්ලේ කරපුවාම මේ වගේ තමයි පෙන්වන්නේ. දැන් අපි කොහොම හරි කොළ පාට ස්ක්‍රීන් එක අයින් කරගන්න ඕන. අපි බලමු කොහොමද අයින් කරගන්නේ කියලා. Tamanට ඕන විදිහට ඉස්සෙල්ලා මේක ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ සයිඩ් එකෙන් පෙන්නන chroma key කියන එකට ගිහිල්ලා enable කියන බටන් එක දකුණු පැත්තට ඇද ගන්න. එතකොට green screen එක නැති වෙනවා. අපි දැන් බලමු හදාගත්ත වීඩියෝ එක ප්ලේ වෙද්දී කො විදිහටද අර බටන් එක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. සුදු පාට දකුණු කරවලේ උඩ තියෙන බටන් එක ටච් කරගෙන මම කරන විදිහට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ එතනින් අයින් වෙලා ඉස්සෙල්ලාම පෙන්නපු ස්ක්‍රීන් එකට එන්න. සමා වෙන්න ඕනේ යාළුවනේ මගේ ඇප් එකේ වීඩියෝ ප්ලේ වෙනවට. අපි දැන් බලමු මම හදාගත්ත වීඩියෝ එකේ අවසානයේ කොහොමද රිසල්ට් එක කියලා. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, share